අයිබෝන් කියල සාධරෙන් පිළිගන්නම් බන්න බෝ YouTube චනල. ඉතින් අදවා කරගෙනාව මෙන්න මේ විදිර තියෙන මල් පැලවල මෙන්න මේ විදිර මල්ගන්න කොහොම බේර විස්තර කරන්න. ඉතින් වැඩි කතා නැතුව අද අපියම් අපේ වීඩියෝදක. අද අරගෙනාපු වීඩියෝයි මවලට ගේනල්ල තියෙන්නේ මේ දවස්සල රසායනික පෝර ගොඩක් ගන්න. ඉතින් කාබනික පෝරවලට ගොඩක්කා යන්න පෙළවෙලා තියෙනවා. ඒකට විසඳුමක් ලෙස තමයි මං අද කෙසල් පොතුවලින් කරන්න පුළුවන් කාබනික පොහොරක් ගැන තමයි අරගෙන ආවේ. ඉතින් ඒකට ඉස්සෙල්ලා මොන වෙනවා කෙසල් පොතු ටිකක් ඊට පස්සේ ඒ කෙසල් පොතු දාලා කපලා දාන්න වතුර බෝතලයක් හරි වහන්න පුළුවන් ඕනම භාජනයක් අවශ්‍ය වෙනවා. ඉතින් හරි අපි දැන් අපේ පෝර එක හදා ගන්න ඕන කෙසල් පොතු ටික ඉස්සෙල්ලාම කපා ගන්න පොඩි පොඩි කැලි වලට කපා ගන්න තරමටම හොඳයි. මොකද අපිට ඉක්මනට පෝර එක ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේකෙදී මට දානවා වාජනය ඇතුළට. මොකද මෙතන මට හිටියේ නැති හින්දා කපාගෙන තුරන් ටික තියාගන්න. ඒ හින්දා වාජනයට දානවා, නැත්නම් මැස්සෝ ඒවත් ඇවිල්ලා කරදර වෙන හින්දා ඉක්මනට දාන්නේ. ඒකයි තවත් ගොඩක් අය මේක බ්ලෙන්ඩ් කරලා ගන්නවා. මම බ්ලෙන්ඩරේ ගන්න ගියේ නැත්තේ මගෙන් හොඳට බැනුම් අහගන්න පුළුවන් බ්ලෙන්ඩරේ ගත්තා. ඒ හින්දා මම කපලා දා ගන්නවා. ඔයගොල්ලෝ ගාව තියනවා මික්ස් කරනවා වගේ බ්ලෙන්ඩ් එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකද බ්ලෙන්ඩරෙන් ඉක්මනට ඕගොල්ලන්ට කියන්නේ දවස් දෙකක් වගේ ඇතුළත පොඩි කාලයක් තුලදී මේක පල් වුණාට පස්සේ ඕගොල්ලන්ට පැලවලට දාන්න ගන්න පුළුවන්. මේකෙදි කපලා දාපුවම දවස් 7ක් දවස් 8ක් විතර යන පොඩි කාලයක් යනවා හැදෙන්න පෝර එක. ඉතින් හරි දැන් කපාගෙන ඉවරයි. අපි මිශ්‍රණය හදනගෙන බේත් එක හදාගන්න බෝතලයට අපි ඉස්සෙල්ලම දැන් කපාගත්ත හරි ඔයගොල්ලෝ බ්ලෙන්ඩ් කරගත්තොත් ඒක හරි ඒ මිශ්‍රණය දාගන්න තමයි තියෙන්නේ බෝතලයට. මේකට වහන්න පුළුවන් මූටියක් එක්ක බෝතලයක් ගන්න කොටක් නැහැ. මොකද කල් තියාගන්න පුළුවන් වෙනවා. මේක වහලා තියාගන්න තරමට අපිට මේක කල් තියාගන්න මාසයක් දෙකක්ද එහෙම එකක් නැහැ. මේක අපිට ඉවර වෙනකම් මේ කියන්නේ මේකේ අපිට තියෙන විෂ ටික ඉවර වෙනකම් අපිට තියාගන්න පුළුවන්. හොඳට වහලා එන්නේ මදුරු පණුවන් ටික එක ක්‍රම සත්තුන්ට තුලන්න බැරි වෙලා ටෙක් වහලා තියනවා කියන අපිට මේක පාවිච්චි ගන්න පුළුවන්. ඉතින් හරි දැන් මේකට අපි මිශ්‍රණය දාගෙන ඉවරයි. අපේ බෝතලයට අපි වතුර දාගන්න තමයි යන්නේ. මේකෙදී පොඩි කෙසල් කිඩි තියෙනවා නම් එක වතුර ලීටරයකට කෙසල් කිඩි 4ක් විතර දාන්න ඕනේ. ලොකු කෙසල් කිඩි තියෙනවා නම් කෙසල් පොතු තියෙනවා නම් වතුර ලීටරයකට කිඩි දෙකමාරක් 3ක් විතර තමයි දාන්න කියලා තියෙන්නේ. ඉතින් මගේ කෙසල් පොතු 10ක් විතර තියෙනවා. ඒකෙදිට මම දානවා මේ බෝතලේට වතුර ලීටර 4මාරක් විතර අල්ලනවා. මම මේ බෝතලේට වතුර ලීටර 4මාරක් තමයි දාලා මගේ මිශ්‍රණය හදාගන්න යන්නේ. ඔයගොල්ලෝ ඊට වඩා ලොකුවට ගන්නවා නම් එතකොට ඔයගොල්ලෝ ලොකු භාජනයට හදලා වතුර ලීටරයකට යන අනුපාතයත් එක්ක හදාගන්න පුළුවන්. ඉතින් හරි දැන් වතුර ටික ඔක්කොම දාගෙන ඉවරයි. මූටියෙන් වහගෙන දවස් 7ක් හොඳට පළ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක. ඕක අවුව වැටෙන්නේ නැති හොඳ තැන කලුර තැනකින් හොඳට පල් වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පේන වීඩියෝ එකේ පේන්නේ මම මීට කලින් හදපු කෙසෙල් මිශ්‍රණයක්. මේක සති දෙකමාරක් විතර හොඳට පල් වෙච්ච මිශ්‍රණයක්. ඉතින් හරි මේ අපි කලින් හදාගත්ත මිශ්‍රණය මේකෙදී මේ කෝප්පෙට වතුර මිලිලීටර් 250ක් අල්ලනවා. ඉතින් මම මේකෙදී මිශ්‍රණය 200 මිලිලීටර් 250ක් දාගන්නවා අපි දාගන්න භාජනයට. ඊට පස්සේ තව වතුර මිලිලීටර 1250ක් තමයි දාගන්න. එතකොට ඒකෙදී යන්නේ මිශ්‍රණයෙන් කෝප්පයයි වතුර කෝප්ප 5යි. මේකෙදී මම වතුර කෝප්ප 5ක් තමයි යූස් කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් කැමති නම් වතුර කෝප්ප 4කට පාවිච්චි ගන්න පුළුවන්. එතකොට පව එක වැඩි. මම මොකටත් හොඳ හින්දා මොකද කොච්චර මේක මේ කාබනික පොහොරක් වුණත් පැලවලට හානි වෙන්න පුළුවන්. ඉන්න මම චිප් එකක් තනුක කරගන්නවා. ඒතකොට ඒකෙදී වතුර මම මිශ්‍රණය එක කෝප්පයකට වතුර කෝප්ප 5ක් තමයි දාගන්නේ. ඒක ඔයගොල්ලන්ටත් ඒක හදාගන්න. ඉතින් දැන් අපි හදාගත්ත මිශ්‍රණය තියෙනවා. මේක ගස් වලට ඇප්ලයි කරන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රමාණයක් මෙන්න මේ විදියට ගහට දාන්න තියෙනවා. ගහේ මුලට. ඉතින් මේ පොරේ හොඳේව කියන්නේ මේක ඕනම වෙරයිටි එකකට දාන්න ඕනම පැලයකට දාන්න. මල් පැලද ඊට පස්සේ අපි කන ආහාරයට ගන්න
එළවලු පැළද පළතුරු පැළද ඒවා කිසිම අවුලක් නැහැ. ඒක ඕනම පැලයකට දාන්න පුළුවන්. මොකද මේ කාබනික පොරක් කියලා ඕනම පැලයකට දාන්න පුළුවන්. දාන්න බැරි පැල නැහැ. ඉතින් මේක සතියට දෙපාරක් එකපාරක් හරි දෙපාරක් හරි දාන්න තියෙනවා හොඳයි. සතියට දෙපාරක් දාන්න ගොඩක් හොඳයි. සතියට එකපාර දානියත් ඒක කිසිම අවුලක් නැහැ. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අරගෙන එන්නම්. මාත් එක්ක රැඳිලා ඉන්න කියලා හැමෝම අල්ලගෙන ඉන්නවා. ඉතින් අදට මං කිව්ලනම් ඔයාලා හැමෝම වලටම ජය වේවා.